සුබ දවසක්. ඉතින් බටනලා වාදනය ඉගෙන ගන්න ආරම්භ කරන දරුවෝ වෙනුවෙන් මේ වීඩියෝ එක ඔබට ගේන්නේ. විශේෂයෙන්ම බටනලා වාදනය ඉගෙන ගන්න පටන් ගන්න ශිෂ්‍යයෝ විශේෂයෙන්ම වැදගත්ම වෙන්නේ බටනලාවක් නිවැරදිව තෝරා ගැනීම. ඉතින් ගොඩක් දරුවෝ බටනලාවේ ප්‍රමාණය තමයි බලන්නේ මුලින්ම. මේ බටලාව කුඩා බටලාවක් නම් වාදනය කරන්න ලේසි වගේ අදහසක්. ඉතින් එහෙම දෙයක් නෙවෙයි. බටලාවක් මුලින්ම තෝරා ගන්නකොට බටලාවේ ප්‍රමාණයට වඩා එහි විශේෂයෙන්ම ස්වර සුසර කරලා තියෙන ආකාරය පිළිබඳ තමයි වැඩිම අවධානයක් යොමු කළ යුත්තේ. මොකද බටලාව ඉගෙන ගන්න පටන් ගන්නකොටම නිවැරදි ස්වර අපිට පුරුදු වෙන්න පුළුවන් නම්, නිවැරදි ස්වර අපිට අහන්න ඇහෙනවා නම් ඒක වඩා වැදගත් වෙනවා ඉදිරියට ඉගෙන ගන්නකොට. ඉතින් ගොඩක් ශිෂ්‍යෝ බටලාවක් තෝරා ගන්නකොට බටලාව කුඩා බටලාවක් තෝරා ගන්නවා ඒක වාදනය කරන්න ලේසි කියලා. ඉතින් එහෙම දෙයක් නෑ. දැන් අද මම ඔබට හඳුන්වා දෙනවා විශේෂයෙන්ම බටලා වාදනය ඉගෙන ගන්න පටන් ගන්න ශිෂ්‍යයෙක් නම් ඔබට වඩාත්ම සුදුසු වෙනවා ඩබල් G කියන මෙන්න මේ අකුරු දෙක යොදලා තියෙන බටනලා එක. ඉතින් මේක වාදනය කරන්න පහසුයි සහ ඉගෙන ගන්න ආරම්භ කරන ශිෂ්‍යයින්ට වඩාම සුදුසු බටනලාවක් තමයි මේ බටනලාව. ඉතින් ඔබ බටනලා වාදනය ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා නම් මුලින්ම හොඳ බටනලාවක් තෝරා ගන්න. විශේෂයෙන් මේ පිළිබඳව දැනුමක් තියෙන ගුරුවරයෙක්ගෙන් විමසීමක් කරලා එහෙම නැත්නම් බටනලා මිලදී ගන්න ස්ථානයෙන් ඒ පිළිබඳව නිවැරදිව විමසලා බටනලාවක් මිලදී ගන්න. මොකද බටනලා වල මේ වගේ විවිධ අකුරු ස්වර යොදපු බටනලා බොහොමයක් තියෙනවා. ඒවා විවිධ ස්වර සප්ත කණු නිර්මාණය කරලා තියෙනවා. ඉතින් බටලාව කුඩා බටලාවක් වාදන ගත්තට ඒක වාදනය කරන්න පහසුයි කියන අදහස නෙවෙයි වැදගත් වෙන්නේ. මේකේ මේ අපිට පේනවා සිදුරු 6ක් තියෙනවා අපි වාදනය කරන සිදුරත් සමග. ඉතින් ඒක ඒ ස්වර ස්ථාන නිවැරදිව පිහිටලා තියෙනවා. ස්වර ස්ථාන නිවැරදිව සුසර වෙලා තියෙනවද කියලා බටනලාවේ බලන්න ඕනේ මුලින්ම. ඒක තමයි ඊටාම වැදගත්ම දේ. මොකද පුංචි කාලේ වුණත් වාදනය කරන්න නිවැරදි ස්වර ස්ථාන වැදගත් වෙනවා මේ බටලා වාදනයේදී. ඉතින් මම අද මේ වීඩියෝ එකේ මුලින්ම මේ ගේන්නේ නිවැරදිව බටලාවක් ඕගොල්ලෝ තෝරගන්න කොහොමද කියලා. මොකද වෙළඳ පොලේ තියෙනවා විවිධ බටනලා වර්ග ප්‍රමාණ වලින්. ඉතින් ඒ නිසා මේක ආරම්භ කරන ශිෂ්‍යයෙක් නම් තමන්ගේ ඒ පාසලේ ගුරුතුමා හෝ ඒ පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක් සමග ඒ පිළිබඳව අවධානය යොමු කරන්න බටනලාවක් වාදනය ඉගෙන ගන්න පටන් ගන්න ශිෂ්‍යයෙක් නම්. ඉතින් මම ඉදිරියේදී මේ පිළිබඳව වැඩිදුර කොහොමද මේක වාදනය කරන්න ආරම්භ කරන්න කොහොමද කියලා වීඩියෝ වලින් ඔයගොල්ලන්ට දැනුම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ මුලින්ම බටනලාව මිලදී ගන්නවා නම් මේ විදිහේ බටනලාවක් මිලදී ගන්න එක වඩාම සුදුසුයි පුහුණු වීම කරන්න. එහෙනම් අද වීඩියෝ එකේ මම මේ තොරතුරු ටික තමයි ඔබට ගෙන එන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් මේ පිළිබඳව වැඩිදුර විස්තර අරගෙන එනවා. ඉතින් බොහොම ස්තුතියි.